සිතිවිලි දැනුම හා ගැටුම පිළිබඳව කතා කරමු. සිතීම කියන්නේ මොකක්ද? ඒක අපේ මතකයට දක්වන ප්‍රතිචාරයක්. ඔබට මතකයක් නැත්නම් ඔබට හිතන්නට බෑ. මතකය කියන්නේ මොකක්ද? ඒක තමයි දැනුම. ඒ දැනුම අපිට ලැබෙන්නේ අත්දැකීම් වලින්. මේක තමයි අපේ මොළයේ ක්‍රියාත්මක වන චක්‍රය. මේක තේරුම් ගන්න මහාචාර්යවරු විශේෂඥයෝ අවශ්‍ය වන්නේ නැහැ. ඔබටම ඔබ දෙස බලා මෙය තේරුම් ගත හැකියි. චක්‍රය මෙහෙමයි. අත්දැකීම් සමහර විට මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිටම උරුම වූ අත්දැකීම්. එයින් දැනුම නිර්මාණය වෙනවා. ඒ දැනුම මතකය ලෙස තැන්පත් වෙනවා. ඒ මතකයෙන් සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලි අනුව අපි ක්‍රියා කරනවා. ඒ ක්‍රියාවෙන් අපි තවත් දේවල් ඉගෙන ගන්නවා. තවත් අත්දැකීම් ලබනවා. නැවතත් චක්‍රය පටන් ගන්නවා. අපි මේ චක්‍රයට අනුව ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ. උදාහරණයක් විදියට වේදනාවක් මතක තබාගෙන අනාගතයේදී ඒ වේදනාව ඇති කරන දේ වළක්වා ගැනීමට අපි ඉගෙන ගන්නවා. සිතිවිලි සීමිතයි. සිතිවිල්ල හිතනවා මම නිදහස් කියලා. නමුත් ඒ කිසිදාක නිදහස් නෑ. ඇයි? මොකද සිතිවිලි පදනම් වන්නේ දැනුම මත. දැනුම කියන දේ හැම විටම සීමිතයි. දැනුම සීමිතයි. මොකද දැනුම කියන්නේ කාලයේ කොටසක්. උදාහරණයක් විදිහට මම අලුත් භාෂාවක් දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්න මට මාස ගණනක් යනවා. ඒ නිසා දැනුම කියන්නේ කාලයත් එක්ක යන දෙයක්. ඒ කවදාවත් සම්පූර්ණ නෑ. ඉතින් අපි හැමෝම ජීවත් වෙන්නේ කාලය, දැනුම, සිතිවිලි හා ක්‍රියාවක කියන මේ සීමිත චක්‍රය තුලයි. සීමාව ගැටලු ඇති කරයි. සිතිවිලි සීමිතයි. ඒ නිසා සිතිවිලි වලින් උපදින ක්‍රියාවනුත් සීමිතයි. සීමිත ඕනෑම දෙයක් අනිවාර්යයෙන්ම ගැටුම් ඇති කරනවා. සීමිත දෙයක් හැම විටම බෙදීම ඇති කරනවා. උදාහරණයක් ලෙස මම හින්දු, මම ක්‍රිස්තියානි, මම බෞද්ධයයි කීම සීමාවක්. මේ සීමාව තමයි අපි අතර ගැටුම් ඇති කරන්නේ. මම ඉන්දියානුවෙක් කීම සීමාවක්. ඒ ගැටුම් හා දූෂණය ඇති කරනවා. දැනුම හා නොදැනුම හැම විටම එකට යන්නේ. ඒ නිසා දැනුම මත පදනම් වූ සිතිවිල්ලත් එයින් උපදින ක්‍රියාවත් සීමිතයි. ඒ නිසා එය අනිවාර්යයෙන්ම ගැටුම් ඇති කළ යුතුයි. මේ නිසායි අපේ මුළු ජීවිතේම ඉපදුනදා සිට මිය යනතුරු අරගල හා ගැටුම් මාලාවක් වී ඇත්තේ. අපි මේ ගැටුම් වලින් පැනලා යන්න උත්සාහ කරන නමුත් ඒ පැන යාම තවත් ගැටුමක් බවට පත් වෙනවා. අපි මේ නිමක් නැති ගැටුම තුලම ජීවත් වෙලා මිය යනවා. අපි කවදාවත් මේ ගැටුමේ නියම මුල කුමක්දයි අසන්නේ නැහැ. ඒ මුල තමයි සිතිවිල්ල. මන්දය සීමිත නිසා. මෙහිදී වැදගත් වන්නේ සිතිවිලි නතර කරන්නේ කෙසේද යන්න ඇසීම නොව සිතිවිල්ලේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමයි. එය දෙස බැලීමයි.